බ්ලොග් එක කලින් බලපු අය දන්නවා ඇති දෙවෙනි දිගහැරුමේ මොකක්ද උනේ කියලා. මේ පළවෙනි දිගහැරුමේ. දැන් එකට එකක් සම්බන්ධයි කියලා තේරෙනව නේද? උන් අපි සම්පුතාගේ වාඩිය පැත්තට පිටත් වුණා වැඩ ඇරිලා. හැම අස්සක් මුල්ලක් නෑරම ඔහුට නම් හොරුයි. ඇස් පියාගෙන උනත් ඔහුට ඇවිදින්න පුළුවන්. හැබැයි අපි එතන යනකම් කිසිම ඡායාරූපයක්වත් දැකලා තිබ්බේ නෑ. කරකෝලා තෑරියා වගේ ගියාම අපි එතනට ගියාට පස්සේ ඔහු අසීමිත කැපකිරීමක් කරා. ඔයාලට පේනවා ඇති. මේ වීඩියෝ එක දිගටම බලාගෙන ගියොත් ඔහුගේ කැපකිරීම මොනවා නේද කියලා. මේක කළුවරේම ෂූට් කරපු වීඩියෝ එකක්. එහෙනම් පොඩ්ඩක්වත් මග අරගන්න එපා. දිගටම බලාගෙන ඉන්න. වැදගත් දේවල් මග අරින්න පුළුවන්. කෙනෙකුට හිතේ අපි මේකට නගිනවා බහිනවා විතරයි කියලා. නමුත් මේක උඩට නැගලා බැහැලා තමයි අපිට අවශ්‍ය දේවල් අපි ක්‍රියේට් කරගත්තේ. ඇතුළත උයාගෙන කෑමට අවශ්‍ය කුළුබඩු, ගෑස්, දරලි, විදුලිය, ජලය, මූලික සියලුම දේවල් මේ අඩි 40ක් විතර උස ගහමුදුනේ සම්පූර්ණ කරලා තිබ්බා. මේ සියල්ල පුද්ගලයෙකු විසින් රැගෙන යුතු අතර එකවර 4 දිනකට පහසුවෙන්ම නිදා ගැනීමට හැකියාවරින් ලෑලි පොළව සකසා තියෙනවා. මෙච්චර උසකට නිදාගෙන ඔබට පිස්සුද කියලා කෙනෙක් අහන්න පුළුවන්. මේ සේරටම හේතුවක් තියෙනවා. තනිය නිසා තමයි මේ සේරම. මෙතන තියෙන අවදානම ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. බලන්න මොනවද අරගෙන තියෙන තව? මොකොත් නැහැ. ඔයා බහින්න මං ගේන්න. ඒ බං අර බෝල් එකක් තිබ්බේ. බාල්දියේ වතුර ගන්නේ නෝ. කොහොම කන පිටක. වතුර. ගත්ත දී අපිට කරගත්ත එක. මස් එකට මේ වතුර දහන් අර කෑන් එකේ. ඕන මං ජොග්ගෝ ගෙනමු. යා මේ සීටි එක. ඉස්සරේ වැඩ දිනන මුල්ලන්ට. මේ තෙල් එහෙම තියනවද? තෙල් දෙන්න. එහෙනම් මේ ලෑස්ති වෙන්නේ රැකෑමටයි බයිට් එකටයි චිකන් කරියක් හදාගන්න. මෙයාට අවුරුදු 15ක විතර දෙස් විදෙස් කෑම හදලම විශේෂ පළපුරුද්දක් තියෙනවා. ඔහු කපන කොටන විදිහෙන් ඔහුගේ වෘත්තිමය භාවය පළපුරුද්ද ඔයාලට පේනවා ඇති. මේ අසීරුම දේ තමයි අපි මේ පරිසරයට හැඩගැහෙන්න රාත්‍රී කාලයේම ලොකු වෑයමක් දැරුවා. ඒක ප්‍රතිඵල තමයි මේ. අපි එලි දල්වාගෙන පහන් දල්වාගෙන ලොකු කැපකිරීමක් කළා. අපි සහයෝගයෙන් අපි උයාගත්තා. රයිට් මෙන්න තියෙනවා බඩු. කොමික්ස් කළා තියෙන්නේ. පහේ දාලා 3-5 දාලා මස්කරි දාලා දැන් තියෙන්නේ ලිපේ තියලා උයාගන්න. ඔන්න එහෙනම් ආහා පුරා කියලා ලිපත් පත් බලමු අපේ YouTube මිස්ටර් නුවන් චාරිකාව ගැන මොකද කියන්නේ කියලා. අපේ මස්කරි උයාගන්න. සමග එකතු වෙන ඔබට මොකද්ද කියන්න තියෙන අදහස? ඇත්තයි fucking amazing experience bro. You know what? මේක ඇවිල්ලා තනමල්ලිල කැලේ මැද මේ උයාගෙන කන්න අපි මේ ඉඳලා හම්බෙච්ච නිවාඩුව අපි ඉතින් බොහොම උද්‍යෝගයෙන් එනකොට රෑබෝ වුණා. තනියා හිටියා පාරේ. ඒවත් ඒ ගලපගෙන තමයි යාවේ. ඉතාමත් සාසජනක අත්දැකීමක්. ඕ ඒක මගේ ජීවිතේට මම විඳලා නැහැ. ගයිස් මගේ මේ තොප්පිය නැති වුණා. දැකපු කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. කත්. අය ගන්න. ඒ කියන්නේ තනියා ඇවිල්ලා තනියට ආයේ වෙන තනිකමක් නැහැ. තනියා කියන්නේ තනියා. මේන් හොඬ කුකුළු මස් කරිය ඉදෙන්නට ඉඩ හැරලා අපි අපේ කයිය පටන් ගත්තා. හැබැයි තනියයිද විපරමින්. ඉන් නික්පිතිව අපිට දැක ගන්නට ලැබුණා තනියා පියමණි නිසව්වෙන් ගාම්භීරව රැක සිටින බකමූණෙක්. අපි දිහා බලාගෙන හිටියේ.
ගත්තම යා පිටිපස්සේ නම් ඔක්කොම දේවල් කරලා. මම බලාගෙන අර ලයිට් වල ටිකක් මේ මට ලයිට් ඕෆ් කරන් කියලා. ඒ හැමතැනම පත් වෙන්නේ ඒකයි. ඒ අලින්ට වැට දාලා ඒක තියෙනවා. මිනිස්සුන්ට පේන්නත් වැඩි මේක වැටක් තියනවා කියලා. රෑට මේ මිනිස්සු ඔය ඇද්ද වගේ වැට ආපුව ඇදලා තියෙනවා නේද කම්බිය. ඒ කියන්නේ හැම වෙලේම දාලා. කම්බිය දාලා කරන්ට් එක දාන්නේ දාන්නේ. නෙමෙයි. අර කරන්ට් එක දාන්නේ නැහැ දවල්ට. දවල්ට දාන්නේ. දවල්ට දාන්නේ ඒක ඔෆ් කරනවා. ගෙදෙට්ට යන ගේට්ටුව තියෙන්නේ. ඔව් ඒකට අර දාලා තියෙනවා කම්බිය දාලා. ඒ වගේ කරනවා. ඒක විතර හැමදාම කොක්ක දාන්න. එතකොට නම් මේ දැන් මේකට කරන්ට් එක දීලා තියෙනවා නේද? සෝලර් බැටරි ඇවිද? DC කරන්ට් එක නෙමෙයි. DC කරන්ට් එක අරගෙන හයි වෝල්ටේජ් එකක් පිට කරනවා. අර වැදිලා පදිනවා. අයියා කොම්පියුටර් එකේ වදිනවා. මම ඒක බර්ඩ් වදිනවා මේ ගිනිමැලයක් අසල රාත්‍රී ගෙවෙනවා කියන්නේ ඒක මාරම ආතල් එකක්. මාරම ලෝකයකට එක් කරගෙන යනවා. ඒ හීතලයි ඒ රස්නේ දෙකම එකට මික්ස් වෙලා යන ඒ නැවුම් බව වචන වලින් විතරක් විස්තර කරන්න අමාරුයි. ගයිස් ඔයාලා මේ අත්දැකීම විඳින්න ඕනේ මේ තැනට ඇවිල්ලා. ඒකට අවශ්‍ය පරිසරේ හැදමින් පවතිනවා. wait and see. අපි කොච්චර බලන් හිටියත් තනි ආවේ නැහැ. ඉතින් අපි අපේ සප්පායමෙන් පස්සේ රෑ නිදා ගන්න රැකුත් ඇත්තටම පාන්දර වෙති අපි නිදා ගන්න අපේ උඩ පැලට නැග්ගා බොහොම මාරුවෙන්. ඉතාමත් උද්‍යෝගයෙන් මේස මහන්සි වෙලා අපි අපේ පැල උඩට නැගලා නිදා ගන්න ගියා. ඉතින් ඔයාලා පළවෙනි දිගහැරුම සහ දෙවෙනි දිගහැරුම බලන්න ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔයාලට දැනෙන දේ හැඟෙන දේ කමෙන්ට් එකක් විදිහට එකතු කරන්න. ඒ වගේම තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ලයික් කරන්න. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න. තවත් මේ වගේම ආතල් බ්ලොග් එකකින් හම්බෙමු අපි. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක් වේවා.